අපි මොන මට්ටමක ජීවත් වුණත් මොන තරාතිරමක හිටියත් අපේ වෘත්තිය මොකක් වුණත් අපේ සමාජ තත්ත්වය මොකක් වුණත් මිනිස්සු පොදුවේ පත්වෙන අත්වෙන ඉරණමක් තමයි මානසික පීඩාව කියන එක. ඔය මානසික පීඩනය ඇතිවෙන්නෙම මේ අම්මලා තාත්තලා හැම කෙනෙක්ම මේ තත්ත්වයට පත් වෙලා ඇති. මෙතන ඉන්න කාටද දුක හිතිලා නැත්තේ? මෙතන ඉන්න කාටද කලකිරිලා නැත්තේ? අපි අපේ දේවල් වලින් සතුටු වෙච්ච නැති, අපි අපේ දේවල් වලින් තෘප්තිමත් නොවි සමහර මානසික ව්‍යාධීන් වලින් අපි ඕන තරම් කම්පා වෙනවා. අපි ඕන තරම් කලකිරෙනවා. දැන් මනුස්සයෙක් විදිහට ඉපදුනහම දැඩිව අධිෂ්ඨාන කරගන්න ඕන එකක් තමයි, කල්පනා කරන්න ඕන එකක් තමයි, කොහොමද මේ මානසික ව්‍යාධීන් වලට මුහුණ දෙන්නේ? කායික රෝග ප්‍රශ්නයක් නෙමෙයිනේ ඒවා. කොහොමත් මේ මස් ගොඩක් නඩත්තු කරන අපිට මුහුණ දෙන්න වෙන ගැටලුනේ. මැරෙන්න කලින් පුරුදු වෙන්න බලන්න. මිනිස්සු වෙලා ඉපදුනේම පින්නතුණි අපි චතුරාර්ය සත්‍ය හොයාගෙන යන ගමනේ පාරමිතා පුරන්නනේ. වෙන මොකේද? මේ කාලය තුල තමයි ඔය ව්‍යාධි මානසිකව ඇති වෙන්නේ. ඒවා මැඩපවත්වන්න පුළුවන්, මුහුණ දෙන්න පුළුවන්, දරා ගන්න පුළුවන් යුගය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය විතරයි. දැන් මෙන්න මේ කාරණේ නිසා දුක හිතුනේ කියලා හිතන්න පුළුවන්. අපිට දැන් හිතන්න බැරිද? දුකටපත් වෙච්ච කාරණේ ස්වභාවය බලලා ඒක පොඩ්ඩක් අර පෙරලා ගන්න බැරිද? පුරුදු වෙන්න මේ ලෝකේ හැම එකක්ම ඇඟට ගන්න එපා. අර අක්‍රෝස භාරද්වාජ සූත්‍ර දේශනාව තුල බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකද්ද? අපි හරියට පුරුදු වෙලා ඉන්නවා ඔය අර අපිට අදාළම නැති වූ ඇඟට දාගන්න නැද්ද අපි? අපිට පීඩාවකට දුකකට පත් වෙන්න කිසිම අපේ ප්‍රශ්නයක් නැහැ පින්නතුනි. අපෙන් වෙච්ච වරද්දකට, අපෙන් වෙච්ච ගැටලුවකට අපි පීඩාවට පත් වෙනවද? කලකිරෙනවා නම් කලකිරෙන්නේ අපෙන් වෙච්ච අතපසුවීමකටද අනෙකගෙන් වෙච්ච අතපසුවීමකටද? පින්නතුනි 70%ක් විතර අපි දුක් වෙන්නේ අනුන් අතින් වෙච්ච දේවල් වලට. මැරෙන්න කලින් පුරුදු වෙන්න ඕන එකක් තමයි මේවා. ඉතින් මෙහෙට ඉඳන්වත් බලන්න ඕන හොඳ නැත්තම් කාලයක් නැහැ. ඒකයි මම මේ කියන්නේ. හරි ඉක්මනට මැරෙන්න පුළුවන් නෙවෙයි. මනස සකස් කරගන්න පුළුවන් යුගය තමයි මේ යුගය. අර මොකක් හරි දෙයක් වුණාම ඒක ටිකක් පෙරලා ගන්න බලන්න. දෙපාරක් හිතන්න ඕක මට අදාළද නැද්ද කියලා. අනෙකගෙත් තියෙන නේ කඩප්පුලිකමට, අනෙකගෙත් තියෙන අසත්පුරුෂකමට, අනෙකගේ තියෙන අසංවර භාවයට ජීවිතේ කවදාවත් අපේ මනස රෝගී කරගන්න එපා.
අපේ තියෙන මෛත්‍රිය, අපේ තියෙන කරුණාව, අපේ තියෙන සීල සම්පන්න භාවය කවදාවත් අනෙකාගේ අසත්පුරුෂකමට නාස්ති කරගන්න එපා. දැන් මම 2026 ලැබුවා විතරනේ. මම මේ පින්නතුන්ට මේ යෝජනාව කරන්නේ අද හැන්දෑවේ ගෙදර ගිහිල්ලා දවසට විනාඩි 10ක් විතර අරගෙන නිකන් හවස ඉඳගෙන අපි කවද්ද පින්නතුනේ ඉඳගෙන අපි ගැන කල්පනා කරේ? අතපය දිගෑරලා හොඳට හුස්ම ගත්තේ කවද්ද? අර හොඳට පෙනහළු පිරෙන්න හුස්මවත් ගන්න. මේ හැල්මේ දුවන මේ ජීවිතය පින්නතුනේ දවසට විනාඩි 10ක් විතර අපි ගැන හිතන්න යොමු කරගන්න. මගේ ආධ්‍යාත්මික ශික්ෂණය ගැන හිතන්න. මගේ සීල සම්පන්න භාවය ගැන මම එක කාරණයක් කියන්න. ඔය සීල සම්පන්න භාවය, මිනිස්සුන්ගේ සීල සම්පන්න භාවය හරි වටිනවා පින්නතුනි. බෝධිසත්වයෝ තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා බලනව නේද පින්නතුනේ? පස් මහා බැලු නේ, කාලය, දීපය, කුලය, දේශය, මව්. ඊට කලින් දවස්